ගොල්ලනේ කොට දවසකින් මට ඉතින් මේ වීඩියෝ එකක් දාන්න බැරුණා. මම මේ කියන්න ආවේ පළවෙනි සැරේට ජපන් බයික් එකක් ගන්න කොල්ලෙක්ට. හරිද? මෙහෙමයි. ජපන් බයික් එකක් ගන්නකොට දැන් ලංකාවේ ගොඩක් කට්ටිය බයික් පදිනවා. එහෙම කරනවා. එහෙම කරලා බයික් එක විකුණන්න දානවා. සමහර කෙනෙක් විකුණන්න දාන වෙන හේතු වෙන්න පුළුවන්. එක එක මොකක් හරි එක්ක බයික් එක ලෙඩක් වෙන්න පුළුවන්. නැත්නම් එයා වෙන බයික් එකකට යන්න සමහර කෙනෙක් මේ බයික් එක විකුණන්න වෙන්න පුළුවන්. එහෙම දේවල් නිසා බයික් විකුණන්න දානවා. ඔයා ගන්න බයික් එක හොඳට බලලා ගන්න එක ප්‍රශ්නයක් නෑ. හැබැයි බයික් එක වගේ නාවට පස්සේ ලෙඩ දෙන්න ගත්තොත් ඔයා හිතන්න එපා මම මරාලයක් කර ගැහුවා. දැන් මේක ස්ටාර්ට් වෙන්නේ නෑ, දුවන්නේ නෑ, මිස් කරනවා. ඔහොම ප්‍රශ්න ආවට ඒක ඔළුවට දාගන්න මරාලයක් කර ගහගත්ත අරකයි මේකයි කියලා. කට්ටිය කියන දේවල් අහලා කවදාවත් බයික් ගන්නත් එපා. දැන් උදාහරණයක් වශයෙන් දැන් බැන්ඩිට් ගත්තොත් දැන් කාලයකට කලින් ගොඩක් ඒවා ගන්න එපා මරාලා අරකයි මේකයි ගෙනාවොත් ගරාජ් ගානේ තමයි යන්න වෙන්නේ අරකයි මේකයි කියලා. දැන් මම දන්න තරමින් දැන් තරමක් දුරට මට්ටමකට බැන්ඩිට් හදනවා කට්ටිය. හදනවා උනාට හරියටම හදන කට්ටියක් නෑ. හොඳ කට්ටිය ඉන්නව නැත්තේ නෑ. හොඳ හදන කට්ටිය ඉන්නවා. හරියට හදන කට්ටිය ඉන්නවා. ඉතින් මම කියන්නේ ඔයා බයික් එක ගන්නකොට ඔයා කවදාවත් හිතන්න එපා මේ බයික් එක කවදාවත් මේ ලෙඩ දුන්නා කියලා ඒක මරාලයක් කරගෙන කියලා. බයික් හදන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ. පාර්ට්ස් ඕන තරම් තියෙනවා හදන්න පුළුවන්. ඒක ඔයා හිතන්න ඔයාගේ ලක් එකට සෙට් වෙනවා කියලා. මොකද ඔයා ජපන් බයික් එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේන්ටේන් එක කියන එක අනිවාර්යෙන් තියෙනවා. බයික් එක මේන්ටේන් කරන්න ඕනේ. මොකද ඔය තියනවාට පදින්න බෑ. කවදාවත් තියනවාට පදින්න බෑ. දැන් හිතන්න මම ගත්ත පළවෙනි බයික් එක උනත් ඇත්තටම මම ගත්ත පළවෙනි ජපන් බයික් එක උනත් ගොඩාක් ලෙඩ දෙන්න ගත්තා. මම දන්නේ නැහැ මෙලොවම දෙයක් දන්නේ නැහැ. ගොඩාක් ලෙඩ දෙන්න ගත්තා. හැබැයි එතනින් ආපු පන්නරය. එතනින් මම ගත්ත පන්නරය ගොඩාක් දුරට මේ වෙනකම්ම ඒ බයික් එකෙන් මම ඉගෙන ගත්ත ගොඩාක් දේවල් තිබ්බා. ඉතින් ඒ විදිහටම ඔයා බයික් එක්කම යන කෙනෙක් නම් නිකන් බයික් විතරක්ම ඔයා හොයන කෙනෙක් නම් අනිවාර්යෙන් මේක වටි මේ වීඩියෝ එක ඔයාලට වටි. දැන් සමහර කට්ටිය කියයි මෙහෙමයි මේවා කොල්ලොන්ට කියන්න එපා අරකයි මේකයි කියලා එක එක දේවල් කියයි. ඒකට මම කියන්නේ මේකෙන් ගන්න දෙයක් ඇත්තම කොල්ලෙක්ට තියෙනවා.